සුබ දවසක් හැමෝටම. මේ මගේ 17 වෙනි ප්ලාන්ට් සේල් එක. අද මුලින්ම අංක 1ට තියෙන මෙන්න මේ කැලතියා ප්ලාන්ට් එක. මේ කැලතියා ප්ලාන්ට් එක ගොඩක් ලොකු පැලයක්. තව මේ පොඩි පැලයකුත් තියෙනවා. ඒ අංක 1 රුපියල් 200යි. ඊට පස්සේ අංක 2ට තියෙන්නේ මෙන්න මේ කැලතියා ප්ලාන්ට් එක. ඒකත් ගොඩාක් ලොකු ප්ලාන්ට් එකක්. ගොඩාක් ලොකු පැලයක්. අංක 2 ඒක රුපියල් 250යි. ඊට පස්සේ අංක 3ට තියෙන්නේ මෙන්න මේක. මෙහෙම පෝල් එකක් ආධාරයෙන් යවන්න පුළුවන්. ඒකේ මෙන්න මේ වගේ වැල් ගියපු පැල තියෙනවා. ඒ එක පැලයක් දෙනවා රුපියල් 200ට. ඊට පස්සේ අංක 4ට තියෙන මෙන්න මේ තෙබු ප්ලාන්ට් එක. මේක ඒක රුපියල් 120යි. ඊට පස්සේ අංක 5ට තියෙන මෙන්න මේ සිංගෝනියම් ප්ලාන්ට් එක. මේ වගේ රෝස පාට ඉරක් යන කහ පාටයි කොළ පාටයි මේ වගේ පාට මික්ස් වෙච්ච ඒක රුපියල් 120යි. අංක 6ට තියෙන්නේ මේ කැලතියා ප්ලාන්ට් එක. ඒකත් ගොඩක් ලොකු ප්ලාන්ට් එකක්. ඒකත් රුපියල් 200යි. අංක 7ට තියෙන්නේ අද කැලතියා ප්ලාන්ට් එකක්. මේ ගොඩාක් කුසට හැදිච්ච මේ වගේ පඳුරට හැදිච්ච ලොකු ප්ලාන්ට් එකක්. අංක 7 ඒ ප්ලාන්ට් එක රුපියල් 250යි. අංක 8ට තියෙන්නේ කැලතියා ප්ලාන්ට් එකක්. මේක කුරු ප්ලාන්ට් එක. කියන්නේ ගොඩක් ලොකු වෙන්නේ නැහැ. මේ වගේ ගොඩක් නිරෝගීව හැදිච්ච පැලයක්. අංක 8 ඒකත් රුපියල් 250යි. අංක 9ට තියෙන්නේ කැලතියා. ඒකත් කුරු ගොඩක් ලොකු වෙන එකක් නෙවෙයි අංක 9. මේ වගේ රුපියල් 250යි අංක 9. තව අලුතෙන් දාලකුත් එනවා. ඊට පස්සේ අංක 10ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. ගොඩක් උස අඩියක් විතර උස ප්ලාන්ට් එක. මේකේ මෙන්න මේ දැල්ලෙන් තමයි මල එන්නේ. මෙන්න මේ වගේ මේ මල මාස 4ක් 5ක් විතර තියෙනවා. අංක 10 ඒත් රුපියල් 200යි. මෙන්න මේ විදිහට තමයි මල පිපෙන්නේ. තවත් මේ මල ලොකු වෙනවා. තවත් ලොකු වෙලා කොහොම හරි මාස 4ක් 5ක් වගේ මේ මල තියෙනවා. ඊට පස්සේ අද අංක 11ට තියෙන කැලතියා ප්ලාන්ට් එකක්. ඒකෙත් මේ වගේ ගොඩක් ලොකු පැලයක්. මේකේ තව අලුත් පැලක් එනවා. ඒකත් රුපියල් 200යි. අංක 12ට තියෙන්නේ අද කැලතියා ප්ලාන්ට් එකක්. මේක මම ගොඩක් අය ගත්තට මට එක සේල් එකකටවත් දාන්න බැරි වුණා. හරිම ලස්සන පත්‍රයක් තමයි මේකේ තියෙන්නේ. අංක 12. ඒකේ ප්ලාන්ට් දෙකක් තියෙනවා. එකක් රුපියල් 200යි. ඊට පස්සේ අංක 13ට තියෙන්නේ කැලතියා ප්ලාන්ට් එකක්ම තමයි. මෙන්න මේ ප්ලාන්ට් එක අංක 13. ඒක රුපියල් 100යි. අංක 17ට තියෙනෙත් අද කැලතියා ප්ලාන්ට් එකක් තමයි. මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක රුපියල් 100යි. ඒකෙත් මේ කොලේ මෙන්න මේ වගේ තමයි පත්‍රය තියෙන්නේ. ඒකත් රුපියල් 100යි.
ඊට පස්සේ අංක 15ට තියෙනෙත් අද කලතියා ප්ලාන්ට් එකක් තමයි. මෙන්න මේක. මේකේ කොළේ ගොඩාක් විශාල වෙනවා. ඒක රුපියල් 150යි. අංක 16ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක මෙන්න මේක. ඒක රුපියල් 100යි. අංක 14ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක රුපියල් 150යි. අංක 18ට තියෙන මෙන්න මේ පෝතෝස් එක. මෙන්න මේක. ඒකත් රුපියල් 100යි. 18. අංක 19 තියෙන්නේ මෙන්න මේ පොපි වර්ගය. කටු නැති පොපි වර්ගය. මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක රුපියල් 120යි. අංක 20ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක පෝතෝස් එකක්. ඒක රුපියල් 150යි.